යථාගාරං සුච්ඡන්නං උට්ඨීන සමති විජ්ජති එවං සුභාවිතං චිත්තං රාගෝ න සමති විජ්ජති. ඊයේ අපි කතා කළා වහලක් නැති ගෙදරකට වැස්ස කාන්දු වෙනවා වගේ අපේ සිතට ආශාවන් කාන්දු වෙන හැටි ගැන. අද මම අහන්නේ, ඔබ කවදා හරි හිතුවද ඔබේ සිතේ වහලය හදන්න? සිත හොඳින් හීලෑ කරගත්ත කෙනාට පිටතින් එන කොච්චර ලොකු කුණාටුවකින් වුණත් රාගය, තරහව, ඊර්ෂ්‍යාව කියන වැස්ස කාන්දු වෙන්නේ නැහැ. ඒක තමයි සැබෑ ආරක්ෂාව. අපි හැමෝම උත්සාහ කරන්නේ බාහිරින් ආරක්ෂාව හොයන්න. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිත නමැති වහලය සෙවිලි කරගත්තොත් ඔබට කිසිම දෙයකින් හානියක් වෙන්නේ නැහැ කියලා. ඔබේ සිත ගැන ඔබ මොකද හිතන්නේ? මේක ටිකක් ගැඹුරින් හිතන්න ඕන දෙයක්.